හයි සුබ දවසක්. අපි හිතුවා ඔයාලට EX Salon Double Din FB15 EX Salon Double Din conversion පිළිබඳව අලුත් අදහසක් අරන් එන්න. ඒ කියන්නේ ගොඩක් අය double din conversion කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් normal තියනවා මේ 7 inch panel එක. දැන් මේකට 7 inch player එකක් දාපුවාම මේක හරි කිසි ප්‍රශ්නයක් නැහැ. මේ panel එක fit on හොඳයි. මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ මේ 9 inch ප්ලේයර් එකක් මේකට දාන්න වුණොත් අපි කොහොමද 9 inch ප්ලේයර් එකක් මේකට දාන්නේ සහ දාපුවාම ඇති වෙන ප්‍රශ්න මොනවද කියලා මම මේ වීඩියෝ එකෙන් නිකන් කතා කරන්න හිතුණා. ගොඩ කාලයකට පස්සේ ඊට කලින් මම අපි පැනල් එකක් තියෙනවා මේ 7 inch පැනල් එකක් තියෙනවා මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. මේකේ අපේ ඉහළ මේ ඔරිජිනල් විදිහටම මේකේ මේ ලොක් ටික තියෙනවා. එතකොට මෙතන අපේ ලොක් හතරක් තියෙනවා ඉහළ. මෙතන මේ ඇතුළුව ලොක් හතරක් තියෙනවා ඉහළ ඔරිජිනල් විදිහටම සෙට් වෙන. ඊට අමතරව තව තියෙන විශේෂත්වය තමයි මේ පහලින් තව ලොක් තුනක් තියෙනවා. මේ වගේ මේ පැනල් සෙට් වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ ඉඩ එන්නේ අර ඇඟිලි දාන්න පුළුවන් වෙන විදිහට ස්පේස් එන්නේ මේ ලොක් වල මදි පාඩුකම හින්දා. සහ මේ ලොක් එකේ අපි ස්ටීල් ස්ට්‍රක්චර් කරලා තියෙනවා. මේ හැම ලොක් එකකටම ස්ටීල් ස්ට්‍රක්චර් එකක් ගිහිලා තියෙනවා අපේ පැනල් එකේ. මේක මේවා ෆයිබර් මේවා මෙහෙම බිමට මෙහෙම ඇතෑරියොත් මේවා මේ ලේසියෙන් පහසුවෙන් කඩලා යනවා. නමුත් මේ ලොක් කරන සිස්ටම් එකේ ඔය ගොඩක් අය කියපු ප්‍රශ්න තමයි මේ ලොක් කඩලා යනෝනේ පැනල් එක වැඩක් නැහැ නේ කියලා. ඔය අපේ මේ ලොක් වලට අපි මේ හැම තැනකටම මේ රවුන්ඩ් වලට මේ ලොක් වලට හැම තැනටම අපි ස්ටීල් ස්ට්‍රක්චර් එකක් ගිහිලා තියෙනවා. අපේ පැනල් එකේ තියෙන විශේෂත්වය ඒකයි. සහ මේකේ මේ ලොක් හොඳට බලන්න දැන් මේ දැන් මේ කොටස ගත්තාම මේකේ මෙතන මේ ඔරිජිනල් තියෙනවා මේ ලොක් තුනක් තියෙනවා. මේ ලොක් තුනටම මෙයා සෙට් වුණොත් තමයි මෙයා හරියටම හොඳ ෆිට ඕන් එකක් අපිට ගන්න පුළුවන්. මේක ඉතාලම පහසුවට මේක සවි වෙන්න ඕන. මේ කැමරාවේ තියෙන පහසුවක් මත මේක මෙයා තියන්න උනේ. මේ බලන්න ෆිට ඕන් එක මේ වගේ මේ තියෙන ෆිට ඕන් එකේ මේ පැත්තේ නම් බලපුවාම මෙයා මෙහෙම පයින්න බෑ. දැක. මෙහෙම පයින්න බෑ. එළියට එන්න බෑ. ඒක තමයි දැන් මේ සාමාන්‍ය ලක්ෂ 30ක් 40ක් වගේ වටනා වාහන වලට මේ වැඩේ කරන්නේ අපි. ඉතින් සුළු ලාභයක් බලලා මේ ෆිට ඕන් එකේ මට්ටම නැති කරගන්න එපා. ඒක තමයි කියන්න දෙන පළවෙනි කාරණා. ප්‍රධාන වශයෙන් කියන්න උත්සාහ කරේ මේක නෙමෙයි වෙනත් කාරණාවක්. මම හිතන්නේ අපි කාරණාවට යමු. දැන් මේ පැනල් එකට අපි ප්ලේයර් එකක් දැම්මොත් මම ඔයාලට කියන්නම්. දැන් මේක හයි කරන්න වෙන්නේ මේක මෙහෙම මේ ප්ලේයර් එක මෙහෙම තියලා මෙන්න මෙහෙම මේ ප්ලේයර් එක හයි කරනවා කට්ටිය. හරිද? දැන් මෙහෙම හයි කරාට පස්සේ දැන් මේකේ බැලුමට මේකේ ෆිට ඕන් එක හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙහෙම තමයි කට්ටිය ගහන්නේ. අපිටත් පුළුවන් මේක කරගන්න ලේසි පහසුයි කියලා කරනවා. හරිද? මම ගොඩක් අය දැන් මේකේ දැන් මේ ඉදිරිපස දාපුවම ඉදිරිපස මේ විදිහටනේ පෙනුම තියෙන්නේ. හරිද? ඉදිරිපස මේ විදිහට පෙනුම තියෙන්නේ. කිසි ගැටලුවක් නැහැ මේක දැම්මට පස්සේ. නමුත් මේකේ පිටිපස්ස කවුරුත් පෙන්වන්නේ නැහැ කවදාවත්. මම ඒක ඔයාලට පොඩ්ඩක් පිටිපස්ස පෙන්නන්නම් දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා. අන්න දැක්කද? මේ මෙන්න තත්ත්වේ. දැක්කද? මම මේක අනිත් පැත්ත පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ වගේ බොහොම අවලස්සනයි මේක පිටිපස්සේ නම් බලන කෙනෙකුට නේ අස්ස ඔක්කොම පේනවා. ඉතින් මේක ගොඩක් අය ඉස්සරහින් විතරයි පින්තූරයක් දාන්නේ සම්පූර්ණ දාන්නේ නැහැ. අපි මේකට පොඩි සොලියුෂන් එකක් ගෙනල්ලා තියෙනවා. අපේ 9 inch panel එක. මේ panel එක දැම්මට පස්සේ මේ වගේ මෙහෙම කිසිම තැනකින් ඉඩ පහසුකම් පේන්නේ නැහැ මෙයා.
ඔයාලට තියෙන්නේ මේ පැනල් එක අරගෙන දැන් බලන්න. අන්න දැක්කා. ඉතින් මේ තොරතුර තමයි ඔයාලට ගේන්න ඕනකම තිබ්බේ. එහෙම එතකොට බොහොම පහසුවට අපිට මේක ඔයාලට සවි කරගන්න පුළුවන්. මේ જાති පැනල් එක අපෙන් විතරයි කතා කරන්න නිස්මෝ මාතලේ 071 932 791ට කුරියර් පහසුකම් තියෙනවා. ඔබේ නිවසටම මේක අපිට ලබා දෙන්න පුළුවන්.